I welcome you, my dear children. පුතේ දුවේ අපි දැන් මේ යන්නේ අපේ 7 වෙනි වීඩියෝ එක. මේ 7 වෙනි වීඩියෝ එකෙන් පුතාලට ගොඩාක් විශාල ගැටලු කොටසක් විසඳලා දෙන්න තමයි ටීචර් දැන් හදන්නේ. මොකද්ද? දැන් නම් ගම් ලියන රටාවේ ටික අපි ඔක්කොම ඉවර වුණා. ඒක බොහොම සරලයි. දැන් තියෙන්නේ vowels ටිකේ තියෙන අනික් ශබ්ද ටික හඳුනා ගන්න. දැන් මම මේක චූටි දරුවන්ට විතරක් නෙමෙයි අපේ දූ දරුවන්ගේ දෙමාපියන්ටත් කියනවා මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා මේ පුංචි දරුවොත් එක්ක වැඩ කරලා. ඉතින් මම දැන් ගොඩාක් හඳුනාගෙන තියෙන්නේ කොහොමද පුංචි ළමයාට මේක දෙන්නේ කියලා. ඒ හින්දා තමයි මම ඉස්සෙල්ලාම ඉංග්‍රීසි හෝඩිය උගන්වලා ඊගාවට නම් ගම් ලියන රටාව උගන්වලා දැන් ඊළඟට එතන ඉඳන් ළමයිට තව ගැටලු ටිකක් තියෙනවානේ මේ vowels වල තියෙන අනිත් ශබ්ද මොකද්ද කියලා. අන්න ඒ ටික දැන් මේ හඳුන්වලා දීලා ඊට පස්සේ පුතාලටම ඔය දරුවන්ටම පුදුම හිතේ අපිට දැන් මේක මේවා කියව ගන්න පුළුවන් නේ කියලා. ටීචර් ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි පුතේ මේක හරියාකාරව පොතක් අරගෙන මං කියන විදිහට මම දීලා තියෙන විදිහට ලියන්න ඕනි. වැඩිහිටියොත් උදව් කරගෙන ලියන්න ඕනි. වැඩිහිටියොත් උදව් කරන දරුවන්ට මේක සෝත්සාහයෙන්ම කරගන්න පුළුවන් දෙයක්. අත්තකුරු ලස්සන වෙනවා. නමක් ගමක් ලියා ගන්න පුළුවන් වෙනවා නිවැරදිව. ඕනෙම වචනයක් කියව ගන්න පුළුවන් වෙනවා. අන්නේ හැකියාව ලැබෙනවා. තව ඉදිරි වීඩියෝ වලින් මම තව දිගට මේ පාඩම් ටික ගෙනියන්න පුතාලට සූදානම් වෙලා ඉන්නේ. හරි දුවේ පුතේ අපි මේ වීඩියෝ එකේ කොටස බලමු. ඔව් දුවේ පුතේ අපි අද කරන්නේ short vowel sounds කියන කොටස විතරයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. දැන් අපි ඉදිරි වීඩියෝ තව 6ක් ඉස්සරහට අපිට තියෙනවා. long vowel sounds 5යි මේ a e i o u වල ඉතිරි සියලුම ශබ්ද උගන්වන්න තව ඔක්කොම වීඩියෝ කෑලි 7ක් තියෙනවා අපිට. අද අපි එකෙන් පළවෙනි වීඩියෝ කොටස ඉගෙන ගනිමු. right. ලියමු. right දුවේ පුතේ අපි බලමු. ටීචර් ඔක්කොම ලියාගෙන තියන්නේ පුතාලට ගොඩක් පැහැදිලි වෙන්න ඕනේ හින්දා. මෙන්න බලමු ආයසරයක් vowel අකුරු 5 a e i o u vowel අකුරු වල ඇති සියලුම ශබ්ද ඉගෙන ගනිමු. ඒ vowel බෙදෙනවා පුතාලා කොටස් දෙකකට. දැන් ටීචර් කිව්වා ඒක. number 1 short vowel sounds. ඒක අපිට 7ක් පෙන්වන්න පුළුවන්. long vowel sounds එතන අපි 5ක් පුතාලාට ලියලා පෙන්නනවා. right දුවේ පුතේ. number 1 short vowel sounds 7 7ක් තියෙනවා. කෙටි vowel ශබ්ද 7ක් තියෙනවා. number 1 අපි සිංහලෙන් ලිව්වොත් මේකේ ශබ්දය අ කියන සවුන්ඩ් එක. බලමු. අ an ago along away around across another කෙටි හඬ නේද ඇහෙන්නේ? ඔව් කෙටි ශබ්දය ඇහෙන්නේ. තව සැරයක් කියන්නම්. a an ago along away around across another. second sound මෙන්න බලන්න දෙවෙනි කෙටි හඬ ඒත් vowel එක ඒ අකුරම තමයි අපි ගන්නෙ ඈ කියන sound එක ඈ. bat bat cat cat fat fat gap gap hat hat lap lap mat mat nap nap pat pat rat rat sat sat tap tap. ඈ සවුන්ඩ් එක කෙටි හඬ තමයි අපිට කියනකොට ඇහෙනව නේද? number 3 e කියන vowel එකේ e කියන සවුන්ඩ් එක. ඇදෙන්නේ නැහැ e. බලමු. bed bed den den egg egg fell fell get hen jet leg men net net pet red red scll cell ten vet wet well yet yet ඒ sound පුතාලට එක පැහැදිලිව ඇහෙන්න ඇති. දැන් අපි තුනක් ඉගෙන ගත්තා. a ä e. Number 4 I sound.
කෙටි හඬ I. වවල් අකුර I. IT it. මේ හඬනේ ගන්න ඕනි it. IF if. IN in. BIN bin. DIG dig. FIN fin. GIFT gift. HILL hill. ILL ill. KID kid. LIP lip. MID mid. PIG pig. RID rid. SING sing. Sing. TIN tin. WIN win. Right පුතේ number 5. වවල් අකුර O. කෙටි හඬ O. හඬ O. ON on. OF off. OX ox. ODD odd. DOT dot. FOX fox. GOD god. HOP hop. LOG log. MOSS moss. NOD nod. POND pond. TOP top. WON won. Number 6 U sound කෙටි හඬ U. දැන් අපි නම් ගම් ලියනකොට මේ ඩබල් O අපි ගත්තේ දීර්ඝ පාපිල්ලට. මේ බලන්න නම් ගම් නොවන ඒවායිදී මේකේ ශබ්දේ ඩබල් O වුණාට U sound කෙටි හඬ එන තැන් අපිට ගොඩක් හම්බ වෙනවා. බලමු පුතේ දුවේ අපි GOOD good අපි මේක good කියන්නේ good. WOULD would. SHOULD should. PUSH push. U sound එක U sound එක U sound එක. PUT put. LOOK look. TOOK took. BOOK book. COOK cook. කෙටි හඬ. Next one last one U sounds. දැන් අපි දන්නවා U කියන වවල් එකේ නම් ගම් ලියනකොට කෙටි පාපිල්ලනේ ආවේ. කෙටි පාපිල්ලට අපි U අකුර භාවිතා කළේ. මෙන්න බලන්න. අනික් වචනවලදී ඒ U අකුරේ අපිට ගොඩක් තැන්වල තියෙන්නේ අ සවුන්ඩ් එක. අ සවුන්ඩ්. මේකේ සවුන්ඩ් එක අ. ඒකයි අර අම්බ්‍රෙල්ලා ඒ වගේ වචන අපිට හම්බ වෙන්නේ පෙළ පොත්වල අපිට ගොඩාක් වචන හම්බ වෙනවානේ ඔය චූටි දූලා පුතාලට. බලමු අපි මේ වචන ටික පුතේ. BUT but. CUT cut. DUMP dump. FUN fun. GUN gun. HUG hug. JUG jug. LUCK luck. MUG mug. NUT nut. PULP pulp. RUG rug. SUN sun. TUB tub. BUTTER butter. NUMBER number. මේක අ සවුන්ඩ් නේ. එතකොට මේක number. right දුවේ පුතේ ඒ වීඩියෝ කොටස වල දැන් පළවෙනි එක ඉවරයි. දැන් දෙමෝපියොත් උදව් කරගෙන පුතාලා මේ ටික ලියන්න ඕනි කියවන්න ඕනි. හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මේ කොටස් ටික ඔක්කොම ඉවරනකොට පුතාලට ගොඩාක් ලොකු දැනුමක් එනවා. හරි පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. goodbye.